එක්ක අපිට ඒකේ විපාක වලට පළ දෙන්න මූණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. එහෙම තියෙද්දි තවත් ලැජ්ජ නැතුව මෙතන ඇවිල්ලා සිංහල බෞද්ධකම ටාගට් කරගෙන එල්ල කරගෙන දේශපාලනය කරන්න මේගොල්ලෝ ලෑස්ති වෙනවා. අපි කියන්නට ඕනේ මේ රටේ සිංහල මිනිස්සයා මේගොල්ලෝ කියන ආකාරයේ හොරු නෙවෙයි. මේ රටේ සිංහල මිනිස්සු මේගොල්ලෝ කියන ආකාරයේ මජර වැඩවලට සහාය දෙන මිනිස්සු. ඒ මිනිස්සුගේ කීර්ති නාමය නැති කලේ මේගොල්ලෝ. එහෙම සිංහල බෞද්ධයෝ ලංකාවේ නැහැ. මෙතුමාලට ඇයි අර අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් ගෙනාපු ඒ අසභ්‍ය කතිකාව හකුලන්න උනේ? දැන් කතානායකතුමාගෙනත් ඒ වගේ ප්‍රලාපයක් හදාගෙන යනවා. ඇයි හකුලන්න උනේ? ඇයි අසභ්‍ය කතිකාව හකුලන්න උනේ? මේ රටේ සිංහල බෞද්ධ මිනිස්සු ඒකට විරුද්ධයි. අපි මේ මන්ත්‍රීවරුන්ට එක මතක් කරලා දෙන්න ඕනේ. අපේ රටේ ත්‍රිවිධ හමුදාවත්, අපේ රටේ ගෞරවනීය හාමුදුරුවන්වත්, ස්වාමීන් වහන්සේලාවත් මේ ජාතිවාදයට අහු වෙන්නේ නැහැ. අහු වුනේත් නැහැ, අහු වෙන්නෙත් නැහැ. උන්ට ආත්ම ගෞරවයක් තියෙනවා. ත්‍රිකුණාමලේ ඉන්න සිංහල අම්මලා මොකද්ද ගිහිල්ලා කියන්නේ? මෙතන විකාර කරන්න තෝ යන්න කියලා. ඒ කියන්නේ එතන නාටකම් නටන්න එන මිනිස්සුන්ට. නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමාට ඡන්ද ඉල්ලන්නවත් තිබුණේ නැහැ. හයියා. Taman දන්නවා මේ රටේ ගමේ ඉන්න සිංහල මිනිස්සයා කවුද කියලා. Taman දන්නවා මේ රටේ ගමේ ඉන්න බෞද්ධ මිනිස්සයා කවුද කියලා. බොරුවට ඒ මිනිස්සුන්ව මගහැරලා ඡන්ද ඉල්ලන්න නැතුව ඉඳලා දැන් මෙතන පාර්ලිමේන්තුවට ඇවිල්ලා මෙතන මේ ලොකු කතන්දර කියන්නේ නෝ තමන් ස්වාමීන් වහන්සේලා වෙනුවෙන් කතා කරනවා. අපේ රටේ ත්‍රිවිධ හමුදාව විද්ව සුලිකුණාට ආපු වෙලාවේදී ඉතා විශාල කාර්යභාරයක් ඉෂ්ට කළා රට සාමාන්‍යකරණය කිරීම සඳහා. අපේ රටේ මේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සඳහා. ජනතාව ගලවා ගැනීම සඳහා උන් අති විශාල කාර්යභාරයක් ඉෂ්ට කළා. ඒ කාර්යභාරයට අපි උන්ට ගෞරව දක්වන්න ඕනේ නැද්ද? ඒක මතක් කරන්න ඕනේ නැද්ද? ප්‍රතික්ෂේප කරන ලද දේශපාලන සම්ප්‍රදාය දිගටම ප්‍රතික්ෂේප කරන්න. ඒ වෙනුවෙන් අපි පෙනී සිටිනවා. මේ රටේ ජාතිවාදයට අපි නැවත හිසෝසවන්න දෙන්නේ නැහැ. ආයි නාමල් රාජපක්ෂලට ජාතිවාදයෙන් දේශපාලනය කරන්න අපිට තියන්නේ නැහැ.